අමිට්ටුවනේ. කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු නොම්බර එකේ මැරෙක් ඊයේ දවසේ නොයන ගමන් ගියා. කොහොමෙතත් ගාමිණී ලොකුගේ කියලා කියන්නේ පහුගිය කාලය තුල දශක 3-4ක් ඇතුළත කැස්බෑව ප්‍රදේශයේම හූරන් කාපු නොම්බර එකේ මැරෙක්. මේ ලෝකෙ උපදින හැම කෙනෙක්ම දවසක තමන් මැරෙනවයි කියලා දැනගෙන ජීවත් වීම අත්‍යවශ්‍යයි. මොකද එහෙම නැතුව තමන් සදාතනිකව ජීවත් වෙනවයි කියලා හිතාගෙන කවුරු හරි මැරකම්, හොරකම්, තක්කඩිකම්, කුපාඩිකම් කරාට පස්සේ කවදා හරි දවසක මේ ලෝකේ දාලා යනකොට මිනිස්සු කෙල බැරල් ගණන් පිරෙන්න ගහනවා. ඒක දැනගෙන ජීවත් වීම වැදගත්. හැබැයි ගාමිණී ලොකුගේලා ඔය මිනිමරු මරා රණසිංහ ප්‍රේමදාසලා ඒක දැනගෙන හිටියේ නැහැ. ඒ හින්දා උන් දෙගෙන් දෙවටම අනිත් මිනිසුන්ගේ උරා බීලා තමයි ජීවත් වුනේ. විශේෂයෙන්ම පහුගිය කාලය ඇතුළත තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් පක්ෂ ගාමිණී ලොකුගේ හිට මෙහෙට පැන මාරු කරේ උගේ පැවැත්ම වෙනුවෙන්. උගේ පවුලේ උන්ගේ පැවැත්ම වෙනුවෙන්. විශේෂයෙන්ම එදා 77 ජේ.ආර්. ජයවර්ධන බලයට ආවට පස්සේ මේ රටේ නිර්මාණය කරලා තිබුණු පාදඩ දේශපාලන සංස්කෘතියෙන් උපරිම ප්‍රයෝජන ගත්තු මිනිහෙක් තමයි ගාමිණී ලොකුගේ. කාලයකට උඩදී පෙට්‍රෝලියම් එක සම්පූර්ණයෙන්ම මේ කාලකන්‍ය විනාශ කරා. ඉන් පස්සේ විශේෂයෙන්ම මුලින්ම ජේ.ආර්.ලට ප්‍රේමදාසලට දරුණු විදියට කඩේ ගිහිල්ලා හොඳට හම්බ කරලා ඉන් පස්සේ රනිල් එක්ක ප්‍රශ්නයක් දාගෙන තමයි පැත්ත මාරු කරලා පැත්ත අනිත් පැත්ත හැරෙව්වේ. ඊට පස්සේ මිනිහා හැරෙව්වේ රාජපක්ෂලට. කොහොම එතත් මු දෙපැත්තම ඉඳගෙන තමන්ගේ බඩගෝස්තරය හරියට හදාගත්තා. අපේ රට අද මේ තරමට වංකොලොත් වෙලා තියෙන්නේ මේ වගේ පාදඩ දේශපාලඥයෝ නිසා. අපේ රටේ කරුමෙට අපේ සමහර මිනිස්සු තමන්ගේ ලේ උරා බීපු කාලකන්ණි තමන්ගේ කරේ තියාගෙන පාර්ලිමේන්තු ගෙනහිල්ලා ඇරුවා. ඒකේ වාසිය මේ ගාමිණී ලොකුගේලා මිනිමරු මරාලා ඒ වගේ මරාගේ කොල්ල ටික අරන් තියෙනවා. ඒකට වන්දි ඔබත් මමත් ගෙවනවා. කොහොම එතත් මිත්වරුනි මේ වෙනකොට ගාමිණී ලොකුගේ ගිහිල්ලා ඉවරයි. හැබැයි ගාමිණී ලොකුගේ යනකොට මිනිහාගේ තනියට මරත් අරන් ගියා නම් කොහොමද කියලා හිතන මට්ටමට අද සමාජයේ පත් වෙලා තියෙනවා. මිත්වරුනි මේ මොහොත වෙන විට මිනිමරු මරා ඉන්නේ අතිශයම භීතියට පත් වෙලා. මොකද මිනිහා දන්නා මේ නිශ්චිත මොහොත වෙන විට Tamanට හිරගෙදර අතවනමින් තියෙනවයි කියන එක. ඒ වගේම රාජපක්ෂ පවුලේ මහම්මණ්ඩි ඉන්නේ දැඩි භීතිකාවක. ඒ නිසා මරාගේ හුස්ම ටික යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. හේතුව තමයි මරා දරා ගන්න බැරි පීඩනයකින්දී. කොහොමදත් මරාල්ලලා ගාමිණී ලොකුගේලා අපේ රටට කරපු විනාශයෙන් අපට ගොඩ යන්න තව අවුරුදු 20ක් යන තත්වයක තමයි අපේ රටේ ආර්ථිකය තියෙන්නේ. හැබැයි ලැජ්ජාවෙන් කිය යුතු කාරණය තමයි අපේ රටේ ඉන්නවා තාමත් බත් කන හරක් මේ වගේ නොම්බර එකේ පාදඩයන්ට කඩේ යන්න කැමති, උන් වෙනුවෙන් කඳුළු හෙලන්න කැමති, උන් වෙනුවෙන් කඩේ යන්න කැමති උන් පිරිසක්. මුන් හින්දා තමයි සමස්තයක් විදියට මේ රටේ බහුතරයකට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. මිත්‍රෝනි ගාමිණී ලොකුගේ පහුගිය කාලේ හොරකම් කරපෙන් අපට එක දශමයක්වත් තාමත් අය කරගන්න බැරි වුණා. ඉදිරියේදී විශේෂයෙන්ම මේ නීතිය කොතරම් වෙනස් වුණත් දැන් ගාමිණී ලොකුගේ මර්ගයේ මරණය සමගම ගාමිණී ලොකුගේ හොරකම් කරපු අපට ලබා ගැනීමට තියෙන ඉඩකඩ විශාල ප්‍රමාණයකින් ඇහිරෙනවා. හේතුව තමයි ගාමිණී ලොකුගේව තවදුරටත් උසාවි ගේන්න හැකියාවක් නැහැ. ඒ වගේම ගාමිණී ලොකුගේ කියන පරයා ගෙනල්ල ප්‍රශ්න කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා මිනිහා හංගපු කළු සල්ලි තියෙන්නේ කොහෙද කියන එක දැන ගැනීම දැන් බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා විශේෂයෙන්ම මේ අපේ රටේ ඉන්න සමහර පාදඩ දේශපාලුවෝ හොරකම් කරපුවා හොයා ගැනීම ඉතාමත් දුෂ්කරයි මේ වගේ තත්ත්වයන් නිර්මාණය වීමේදී. උදාහරණයක් විදිහට ගත්තොත් දේශීය ආර්ථික මැල්ලේ සිද්ධිය වෙනකොට අද වෙනකොට දේශීය ආර්ථිකය ඉන්නේ පණ අදින තත්වයක. මේ අම්මන්ඩි මනදාට මේ අම්මන්ඩිගෙන් කටෙන් ගත යුතු බොහෝ උත්තර ගැනීමේ හැකියාවක් නැහැ. උසාවියට ගෙනල්ලා ප්‍රශ්න කිරීමේ හැකියාවක් නැහැ. අවසානයේදී මේ අම්මන්ඩි යන්නේ යනවා. හැබැයි ඒකට වන්දි ගෙවන්න වෙන්නේ ඔබටත් මටත්. ඒ නිසා තමයි අපේ රටේ තියෙන නීතියේ ප්‍රමාදය අපි වෙනස් කරගන්නට සිද්ධ වෙනවා. අනිත් කාරණේ තමයි මිත්‍රෝනි මේ නිශ්චිත මොහොතේ දේශපාලනය කරන හොරකම්, මරකම්, තක්කඩිකම්, කුපාඩිකම් වලට උල්පන්දන් දෙන එවෙන් වාසි ගන්න ඒව තවදුරටත් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න
හැම එකෙක්ම විශේෂම රවි කරුණානායකම්ලා වගේ උන් මේ දේවල් දිහා බලලා ඉගෙන ගත යුතු වැදගත් දෙයක් තියෙනවා. උන් කොච්චර කූට විදිහට තක්කඩ විදිහට නීතිය හොයාගෙන ගිහිල්ලා හොරකම් කරලා හම්බ කරත් දවසක අවසානයේදී අර පාරේ ඉන්න අහිංසක හිඟන්නෙක් වගේම Tamanටත් මේ ලෝකේ දාලා යන්න සිද්ධ වෙනවා. එදාට හිඟන්නට යමක් ගෙනියන්න බෑ වගේම තමයි ඔය කොච්චර ටයි කෝට් ඇඳගෙන මහ පරිමාණයෙන් හොරකම් කරත් Tamanටත් යන්නේ පොළොව යටට බොහොම අහිංසක විදියට. ඒ හින්දා මිත්‍රෝරණි Taman ජීවත් වෙනකොට Taman මරණ බව දැනගෙන ජීවත් වීම වැදගත්. හැබැයි ඒක රාජපක්ෂ නිකායේ හාමුදුරුවෝ දන්නෙත් නැහැ. රාජපක්ෂ නිකායෙන් බණ අහන ගිහියෝ දන්නෙත් නැහැ. ඒකේ ප්‍රතිඵල විදියට තමයි අර සමන්ත බඩ්ඩලා වගේ උන් Tamanගේ පන්සලේ ජිම් හදාගෙන ඉන්නේ. උන් ජිම් හදාගෙන විතර නෙමෙයි ඇඟ හදන්න තලන්න වෙන තැන් හදන්න දෙනවා. මේවට කවුද වේදම් කරන්නේ? අපේ රටේ ඉන්න ගොන් උපාසකයෝ. අහිංසක මිනිහෙකුට පොල් ගෙඩියක් නොදෙන කාලකන්ණි හැතිකරය සමන්ත බඩ්ඩ වගේ උන්ට පොල් අක්කර ගණන් තියෙන වතු ලියලා දෙනවා. අහිංසක මිනිහෙකුට තමන්ගේ මේ බස් එකේ යන්න රුපියලක් නොදෙනෙවුන් බිලියන් ගණන් දෙනවා පාදලියන්ට වාහන ගන්න සිවුරු දාගත්ත. ඊට පස්සේ ඔබ දකින්නට ඇති එක්තරා මාධ්‍යවේදියෙක් කියලා තියෙනවා අවුරුදු 21ක හාමුදුරු කෙනෙක් මැරිලා තියෙනවා. හාමුදුරුවෝ මැරලා තියෙන්නේ හාමුදුරන්ගේ අදෝ මාර්ගය ඇති වෙලා තියෙන කිසියම් ආසාදනයක් හේතුවෙන් කියලා තමයි මුලින් එළි වෙලා තියෙන්නේ. ඉන්පස්සේ වෛද්‍යවරු ඒ හාමුදුරුවන්ගේ මේ පරීක්ෂණයක් කරලා තියෙනවා මරණයෙන් පස්සේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අවසානයේදී එළි වෙලා තියෙන ඒ හාමුදුරුවෝ මැරලා තියෙන ඒඩ්ස් හැදිලා අවුරුදු 21යි. මේ හාමුදුරුවෝ දිගින් දිගටම ලොකු හාමුදුරන්ගේ අතින් අගත මේ හාමුදුරුවෝ හදි කරලා කොටින්ම හාමුදුරුවන්ට අර පස්සපලලයි කියලා අපේ ගමේ භාෂාවෙන් කියනවනම් කියන්නේ. හැබැයි මේ හාමුදුරුවෝ පොලිසිය ගියාම පොලිසියේ ලොකු මහත්තයා ලොකු හාමුදුරන්ට විරුද්ධව පැමිණිලි ගන්නේ නැහැයි කියලා ඒ ලිපියම සඳහන් වෙලා තියෙනවා. මේක තමයි අවාසනාවන්ත තත්ත්වය. අපේ පන්සල් පල්ලි කෝවිල් අද වෙනකොට බල්ලට ගිහිල්ලා ඉවරයි. කොටින්ම පන්සල් පල්ලි කෝවිල් කියලා කියන්නේ අද වෙනකොට බහුතරයක් පූජකයෝ පූසාරියෝ ඒ වගේම සිවුරු දාගත්තු සමහර පුද්ගලයෝ කැත විදියට දේශපාලනයන්ට කඩේ යනවා පහදඩ වැඩ කරනවා. හැබැයි ගමේ ඉන්න අහිංසක මිනිස්සු මේක තේරුම් ගන්න. ඒකේ ප්‍රතිඵල තමයි මේ අද දවසේ මැරිලා ඉන්නේ මේ වගේ මැරයෝ දේශපාලනය තුලින් හම්බ කරගත්තේ. මොකද ගාමිණී ලොකු ගේලට කැත විදියට ඒ පැත්තේ හිටුවේ හාමුදුරුවෝ සිවුරු කරේ තියාගෙන තමයි කඩේ ගියේ. ඒ හින්දා මිත්‍රවරුනි අදවත් අපි තේරුම් ගත යුතු වැදගත්ම දේ තමයි අපේ රටේ නීතියම් ප්‍රමාදයක් තියෙනවා. ඒ නිසා සෑහෙන හුරු ප්‍රමාණයෙන් මේකෙන් ගැලවිලා යනවා. හෙට අනිද්දට රනිල් ලොක්කත් මේ හැම අපරාධයකින්ම බේරිලා අර අද ගාමිණී ලොකුගේ ලොක්කගේ තැනට මේ යනවා. මරා හෙට අනිද්දට හොස් ගාලා ගියොත් මරාගෙන් අපිට අය කරගතු දේවල් රුපියලක්වත් අය කරගන්න හම්බෙන්නේ නැහැ විතරක් නෙවෙයි මනා මරපු පහර දීපු පැහැරගෙන ගිය මිනිස්සුන්ට සාධාරණ කිෂ්ඨ කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා මේ නිශ්චිත මොහොතේ එකක් තමයි රවි කරුණානායකම්ලා ඒ වගේම ප්‍රේමදාසගේ කොල්ලා වගේ උන් තවදුරටත් මැර වැඩ, තක්කඩි වැඩ, කුපාඩි වැඩ කිරීමෙන් ඇතිවිය හැකි ප්‍රතිඵල තේරුම් ගත යුතු වෙනවා. විශේෂයෙන්ම මැර වැඩ කරන කාලකන්ණි. මොකද තාමත් මිනිමරු මරාගේ කොල්ල එකෙක්වත් හැදිලා නැහනේ. උන් තාමත් මැරෙන විදියට හැසිරෙන්න කැමති. ඒකින්ද තමයි තාමත් දේශපාලුවෝ ඉල්ලන්නේ Tamanට පොලිස් නිලධාරී. හමුදාවේ උන්ගේ ආරක්ෂාව. ඒ නිසා මිත්‍රවරුනි මේ නිශ්චිත මොහොතේ නැවත වතාවක් අපිට කියන්න තියෙන්නේ ගාමිණී ලොකුගේට ඔබ යනකොට උඹේ පාළුවට පුළුවන් නම් මරත් තරම් ඵලයක්. මොකද ඒක මේ සමාජයට කරන ලොකු දෙයක්. ඒ වගේම අද අපට අහන්නට සිද්ධ වෙලා තියෙනවා ගාමිණී ලොකුගේලගෙන් උඹලා පස්ස විකාගෙන අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දේවල් හොරා කෑවට අද දවසේ උඹ අඩි 6ක් 7ක් යටට යන්නේ සත පහක් නැති ගන්නෙක් වගේ. එතකොට මුළු සමාජයකට වද දීලා හම්බ කරකපු දේවල් වල තියෙන තේරුම මොකක්ද? හැබැයි උන් එහෙම හොරකම් කරනකොට ඒකට අපි විඳෙව්වා. කොන්දේසි බරහිතෝ විඳුවා. ඔබට මතක ඇති අර පෙට්‍රෝල් පහුගිය කාලේ අර අරගලේ කාලේ ඔබට මතක තියෙන පෙට්‍රල් නැති ප්‍රශ්නයක් තිබුණා. මේ වෙලාවේ මේ කාලකන්ණිය කිව්වනේ එහෙම ප්‍රශ්නයක් අපේ රටේ නැහැ කියලා. ඔබට මතක ඇති. මොකද ඔය ගම්මන් පිළි අයින් කරලා ඊට පස්සේ ගාමිණී ලොකුගේ ඔය තනතුරට දැම්මා. දැම්මගම මිනිහා කිව්වා සතියක් ඇතුළත ප්‍රශ්නේ විසඳෙනවා. මාධ්‍යවේදීන් ඇහුවාම එතකොට සතිය පැනනට පස්සේ ගාමිණී ලොකුගෙන් කෝයි කියපු පෙට්‍රල් දැන් පෙට්‍රල් ෂෙඩ් වල තියනවා නේද ලොකු පොලිමක්. මිනිහා කියන්නේ මම
ගෙදර ඉඳන්ම තමයි මෙතනට ආවේ. මේ හයිලවල් පාරවත් නැත්නම් 120 රූට් එකේවත් එහෙම එකක් නැහැයි කියලා. අන්න ඒ වගේ පාදට දේශපාලනය කරපෙවුන් තමයි මූ. ඒ නිසා කවුරු මලත් ඒ ගැන අපි කනගාටු වෙනවා. මොකද මිනිහෙක් මරුණාම සතුටු වෙන්න තරම් අපි අර රණසිංහ ප්‍රේමදාසලගේ මට්ටමට ගිහිලා නැහැ. මොකද පුෂ්ප කුමාරලා එහෙම කරා. මොකද රැයට මිනිහ මරලා උදේට මල් වඩන් අරන් දේශපාලනයක් අපේ රටේ තිබ්බා. අන්නේ වැඩේ හොඳටම කරපු එකෙක් තමයි ගාමිණී ලොකුගේ. අහිංසක කොල්ල 89 බුරුල්ත පිටින් මරණ වැඩේට දරුණු විදියට හවුල් වෙච්ච එකෙක් තමයි මූ. ඒ නිසා මිත්‍රෝනි අපි සියලුම දෙනා මේ නිශ්චිත මොහොතේ නැවත වතාවක් අරගලයේ ප්‍රතිඵල වැදගත් කියලා තේරුම් ගත යුතුයි. මොකද මේ වගේ කාලකන්ණි දැන් හරි පැත්තකට දාගන්න පුළුවන් උනේ අරගලයේ නිසා. ඒ නිසා මිත්‍රෝනි අර්ජෙන්ටිනා ජයග්‍රහණ නිමිති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.